ජාන තාක්ෂණයේ යනු DNA අණු වෙනස් කිරීම මගින් එක් සතෙකුගේ හෝ ශාකයක ජාන තවත් සතෙකුට හෝ ශාකයකට මුහුන් කරලා ඒ දෙකේම ගුණාංගවලට වඩා වෙනස් ගුණාංග ඇති නව ප්‍රභේදයක් බිහි කර ගැනීම තමයි කරන්නේ. ඒතර මේ ජාන තාක්ෂණය කියන එක සත්තුන්ට ශාකවලට දෙකටම එක වගේම යොදා ගන්නවා. මේක යෙදීමේ මූලික පරමාර්ථය තමයි රටේ ආහාර නිෂ්පාදනය වැඩි කර ගැනීම. ඒතර මේ ජාන තාක්ෂණය යත්තේ සතුන්ගේ කිරි ප්‍රමාණය වැඩි කර ගන්න වර්තමානයේ යොදන එක තමයි මේ RBGH කියන හෝමෝනය. මේ RBGH හෝමෝනය මේව නිෂ්පාදනය කිරීමේ කාර්යය මුලින්ම කරේ ලෝකයේ ප්‍රධාන බහුජාතික සමාගමත් අය කෘෂිද්‍රව්‍ය සම්බන්ධ මොන්සැන්ටෝ සමාගම. ඒ කට්ටිය මේක හැදීමෙන් බලාපොරොත්තු වුණේ සතාට මේක විදලා සතාගේ කිරි ප්‍රමාණය වැඩි කර ගැනීම. දවසට දෙසරේ තුන් සැරේ කිරි දොවන තමයි මේකේ අපේක්ෂා කරපු දේ. ඒ වගේම මේක තවදුරටත් අත්හදා බැලීම් කරන වශයෙන් කුකුළු පාලනයේදී මෙන්න මේ ඉස්සරහට එන ප්‍රභේද තමයි මේවා. ඉස්සරහට ලෝකේ එන ප්‍රභේද පිහාටු නැති කුකුළු හැදෙනවා. ඒතර පිහාටු ඕනේ නැහැ. මස් විතරයි වැඩි වෙන්නේ. සා පිහාටු නැති කුකුළු ලෝකෙට නිෂ්පාදනය වීම ඉස්සරහට සිද්ධ වෙන මේ ක්‍රියාවලිය තුල. ඒතර අපි මේ විවිධ හෝමෝන වර්ග දාලා ජාන මුහුන් කරලා හදාගන්න මේ ආහාර නිෂ්පාදන ක්‍රියාවලිය මුලින්ම පටන් ගත්තේ 1973. නමුත් 73 නිෂ්පාදනය වුණාට මේවා මිනිස්සු කෑවේ නැහැ. එහෙත් 1994 තමයි මේවා මුලින්ම වෙළඳ පොළට ඉදිරිපත් වුණේ. ඒතර මේවා කෑමත් සමග මොකක්ද උනේ? අපිට සෞඛ්‍ය අවදානමක් කියන එකක් එන්න පටන් ගත්තා. අන්නේ සෞඛ්‍ය අවදානම තමයි අපි මේ කතා කරන්න උත්සාහ ගන්නේ. මේකේ සෞඛ්‍ය අවදානම කුමක්ද කියන එක පිළිබඳව අපි ලබන වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙනවා.